ඔව් පුතා. මොකක්ද සර් අදදී? මම මේ චෙක් එකක් ලියනවා. සර් මට චෙක් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි මං කියලා දෙන්න. මුලින්ම අපි දැනගන්න ඕන චෙක් පතක් සම්බන්ධව චෙක් පතක ඉන්න පාර්ශව තුන කවුද කියලා. හරිද? චෙක් පතක පාර්ශව තුනයි. අනකරු, අනලදු, ආදායකයා. හරිද? එතකොට අනකරු කියන්නේ මේ චෙක් එක ලියන කෙනා. නැත්තම් අපිට කිව්ව හැකි ජංගමගෙන හිමියා. ඊළඟට අනලදු. අපි දන්නවා මේ චෙක් එකකින් දෙන්නේ ලිඛිත නියෝගයක් කිසියම් වටිනාකමක් ගෙවන ලෙස. හරිද? එතකොට අපි මේ අන දෙන්නේ කාටද? අපේ වාණිජ බැංකුවට නේද? එතකොට අනලදු වෙන්නේ අපේ චෙක් පත අය වාණිජ බැංකුව. හරිද? ඊළඟට ආදායකයා. හරිද? ආදායකයා කියන්නේ අපේ මේ චෙක් පතේ අපි නම ලියන කෙනා. නැත්තම් අපි මේ චෙක් එකෙන් කාටද ගෙවන්නේ කියන එක තමයි ආදායකයා වෙන්නේ. හරිද? අනකරු, අනලදු, ආදායකයා. අනකරු කියන්නේ චෙක් පත ලියන කෙනා. අනලදු කියන්නේ අපේ වාණිජ බැංකුව. ආදායකයා කියන්නේ අපි මේ චෙක් පත දෙන කෙනා. එච්චරයි. තේරුණාද පුතා? ඔව් සර් තේරුණා. thank you sir. හරි.